සෝහා මගේ මැනිකව පරිස්සමට තියෙනවා ඇඳින්. අභිලාෂ් බබාව සොහානිගේ අතට දුන්නේ පැටියට හොඳටම නින්ද ගිහින් නිසා. අනේ මේ දරුවෝ දෙන්න නොසෑහෙන්න දුක් විඳිනවා දොස්තර මහත්තයෝ. මට වෙලාවකට හිතෙනවා දරුවගේ තාත්තව හොයාගෙන ගිහින් මේ දෙන්නව බාර දෙන්න. ඒත් සෝමනන්දේ ඒ මිනිහා සෝහව ඩිවෝස් කරේ දරුවා ගැන හිතලා නෙවෙයිනේ. මං හිතන්නේ නෑ දැන් කියලා වෙනසක් වෙයි කියලා. අනේ ඒ නරුම මිනිහා නෙවෙයි මහත්තයෝ. මම කිව්වේ දරුවගේ ඇත්ත තාත්තා ගැන. චූටි නෝනා හැමතිස්සෙම කියනවා බබාගේ තාත්තා දෙවියෙක් වගේ මිනිසෙක් කියලා. මොකක්? ඔව් මහත්තයෝ. අපේ චූටි නෝනා අර නරුමයව බඳින්න ඉන්නකොට චූටි නෝනට දරුවා ලැබෙන්න හිටියා. නැන්දේ ඒ බබාගේ තාත්තගේ නමක් එහෙම දන්නවද? නමක් නම් දන්නේ නැහැ. පේරාදෙණියේ විශ්වවිද්‍යාලවල ඒ මහත්තයා. ඒ මහත්තයා දන්නේ නැහැ චූටි නෝනට ඒ මහත්තයාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නම විද්‍යාවත්. ලාෂ් මොකද යකෝ මේ ආව වෙලේ ඉඳලා ගෑණි මරිච්ච මිනිහා වගේ? මචං ඩීලා මොකද යකෝ මේ අඬන්නේ? ලාෂ් කතා කරපන්. මොකද උනේ? මචං සෝහා ඇයි නංගිට කරදරයක්ද? මචං සෝහාලා ඉන්නේ මගේ. ලාෂ් කියපන්. ලාෂ් කියපන් යකෝ බය නොකර. අභිලාෂ් සෝමනන්ද කියපු ටික අකුරක් නෑරම ඩිලාට කිව්වා. එතකොට ලාෂ් උඹයි නංගි අතරේ එච්චර දුරදිග ගියපු සම්බන්ධයක් තිබුණාද? හැම දෙයක්ම සාවධානව අහගෙන හිටියේ ඩිලා අභිලාෂ්ගෙන් එහෙම ඇහුවේ නලල රැලි කරගෙන. ඔව් තිබුණා මචං. ඒ කියන්නේ රෝසමල උඹගේ? ඒ කියන්නම් කිසි තර්කයක් නෑ මචං. සෝහට කියන්න තිබ්බ මචං මට මේ ගැන. ඒත් ඒකේ කලේ මගේ දරුවා මගෙන් ඈත් කරපු එක. මම කවමදාවත් සෝහට සමාවක් දෙන්නේ නෑ. ඉතින් ඔබ නංගිගෙන් ඇහුවේ නැද්ද මේ ගැන? ඇහුවා කියලා කියයි ඕකි. මෙච්චර කල් මට ඕක හංගපු එකි කියයිද මං රෝසමල මගේ කියලා? මචං ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න ඇතිනේ. හේතුව තමයි ඒකිට ඕන වුණා දරුවා මගෙන් ඈත් කරන්න. ඒකිට ඕන වුණේ මගේ දරුවට ඒකගේ කලින් මිනිහගේ නම දෙන්න. එහෙම වෙලා නෑනේ මචං. එහෙම නම් වුණේ නෑ තමයි. හැබැයි ඒක එහෙම වෙන්න තිබ්බඩිලා. මන්නම් කියන්නේ මචං උඹ නංගිව බැඳපන්. කීයටවත් සෝහා දැනගන්න බෑ රෝසමල මගේ දරුවා කියලා මම දැනගෙන ඉන්නවා කියලා. ඒත් මචං මේ දෙන්න මෙහෙම ගේ ඇතුලේ කතා කර ඉද්දී තවත් සිදුවීමක් වෙමින් තිබුණා. ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා වැව්තාවුලෙන් මෙහාට වතුර පිරමින් තිබුණා. සොහානින නිවස වැව්තාවුලට ආසන්නයේ තිබුණ නිසා වැව පිටාර ගලමින් වැව්තාවුලෙන් මෙහාට වතුර ගලාගෙන ආවොත් ගේ යටවීමට ඇති අවධානම බොහොම වැඩි. කරදර පිට කරදර පමණක්ම එන සොහානිගේ ජීවිතයට ස්වභාව ධර්මයනුත් කරදරයක් වේවිද? සොහානි මේ වෙලාවේ තද නින්දක බෙහෙත්සරට කෙල්ලට හොඳටම නින්ද ගිහින් පැදුරු කඩමාල්ලම රෝසිමලත් කෙල්ල ළඟ බිම කෙල්ලගේ උණුහුමට ගුලි වෙලා නැති. කෙමෙන් වැවේ මහා චලකඳ සොහානිගේ ගේ ආසන්නයටම ඇවිත් තිබුණේ. මේ කිසිවක් නොදන්න සොහානි සෝමාම්මා සැප නින්දක.
සමහර විට මේ මහා ජලකඳට හසු වෙලා සොහානිගේ පුංචි කටමැටි පැල බිමට කඩා වැටෙන්නට පුළුවන්. එහෙම වුණොත් සොහානිගේ, රෝසමලගේ, සෝමාම්මගේ ජීවිත තුනම ලොකු අවදානමක තියෙන්නේ. එහෙම නොවුනත් රෝසමල වතුරට අහුවෙලා ගහගෙන උනත් යන්න පුළුවන්. සමහරක් විට අභිලාෂ් හෙට උදේට එයාගේ රෝසමල බලන්න එද්දී රෝසමල සදහටම එයාව දාලා ගිහින් ඉන්නත් පුළුවන්. හෙට මේ මොන දේ වුණත් ඒක අපි හැමෝටම දරා ගන්න වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් සමහරක් සිදුවීම් වලට අපිට මුහුණ දෙන්නම වෙනවා. ඒව කොච්චර දුක හිතුණත් සමහරක් සිදුවීම් අපිට වළක්වන්න හැකියාවක් නැහැ. සොහානි, රෝසමල, සෝමම්මා මේ හැමෝම අපිව දාලා සදහටම යන්න යාවිද. ඉතින් ඒකෙන දැනගන්න දිගටම අපේ කතාව අහන්න. මේ කඳුළු මනාලේ.